කවුද බම් මේ ස්කූටියක් වෙනුවට ගේම් ඇද්දට CBR එකක් ප්‍රොම්ප්ට් කරපු එක? ඒ ඇස්සේ සාරියකුත් අද්දලා. ප්‍රොම්ප්ට් කරනවා නම් හරියට ප්‍රොම්ප්ට් කරපල්ලා. Everything that I've ever the most. Was surprised with the best of your. මේ ලන්ච් එක. මොකද මේ මුට්ටිය? කොහොමද ලන්ච් බොක්ස් එක නේ? මේ තමයි මුට්ටි රයිස් ඇන්ඩ් කරේ. මුට්ටි එක දැම්මේ ඇයි මැට්ටියේ? මෝඩයෝ මේක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක. මුට්ටිය දාලා කනකොට තමයි ගත්ති. අදත් බතුයි මාළුයිද? ඉතින් වෙනදට පෙට්ටියේ අද මුට්ටියේ. මේකනේ මේ ඔයාද වැඩ ඇල්ල එනකොට මං අර බඩු වගේක් ඕඩර් කරා. ඒ ටික අරගෙන එන්න හොඳේ. ඒ මොනවද? මං ගල් කිස්සෙන් රස මුට්ටි කළුදොදොල් වගේක් දැම්මා. රත්මලානි ගෙදරකින් මුට්ටි මාළු පාන් වගේකුයි මුට්ටි කොත්තුකුත් දැම්මා. මං ඔයාලට ලොකේෂන් එක දාන්නම්. ඔයා ගිහලා සල්ලි වල ගන්න. හොඳේ. මේ මම ඔෆිස් එකට මුට්ටි අචාරකුත් දැම්මා. ඒකත් අරගෙන. ලෝචි. ඔයා හිතුවේ මං සල්ලි ගස් වලින් කඩනවා කියලාද? ජෝසියා බලන්න රෙහා ගෙදර සෙනුර. එයා ටානියා කියන හැමදේම එයාට අරන් දෙනවා. මට ඊයේ මුට්ටි ගල් බනිස් කෑල්ලකුත් ගෙනත් දුන්නා එයාට වැඩි කියලා. දැන් එතකොට සෙනුර සල්ලි කඩන්නේ ගස් වලින්ද? ඒවා මන් දන්නේ නැහැ. ඒ වුණාට සෙනුර ගෙදරින් යද්දි ටානියා හැමදාම එයාට කිස් එකක් දෙනවා. ඒකට ඔයා ලිස්ට් විතරයි. කිස් නෑනේ. මම තාසයි බබා කිස් එකක් දෙන්න සෙනුරට. හැබැයි ඉතින් ටානියා කැමති වේද දන්නේ නෑනේ. මේ ඔන්න සෙනුරල අලුත් වාහනයක් කරගෙන. මේ මිනිහා සල්ලි ගස් වලින් කඩනවත් දන්නේ නෑනේ. මං හිතන්නේ ඕක ලොකු රස්සාවකුත් නෙමෙයි කරන්නේ. පොඩක් ඉන්න. මට ටානියා කිව්වා තමයි මොනවද වහන කතාව. හරි. එහෙනම් ෂුවර් එකට රොකට් කේස් එකක් වෙනවා. ඒ කියන්නේ මිනිහා රොකට් හදනවද? අන්න. මිනිහා කොහේ හරි යන්න හදන්නේ. අපි ගිහලා මුට්ටියක් දාලා බලමු. හරි ඉන්න මම අපේ ගෙදර තියෙන මුට්ටියක් අරන් එන්න. අපිටත් මුට්ටි රොකට් හදත හැකි. අයියෝ මුට්ටිය දාලා බලමු කියන්නේ ලෝචි. අපි ගිහලා ඔළුව දාලා බලමු මිනිහා මොනවද කරන්න කියන එකට. අය යන්නේ ඉතින්. අන්න මිනිහා බඩු ටික දාගත්තා. මේ අපි යන්න බලන්න. සෙන්ඩ්‍රෝ මහත්තයා මොනාද ඔයි කැත වැඩ කරන්නේ? මම දැනගත්තා සල්ලි ගස් වලින් කඩනවා වගේ වියදම් කරද්දි. මේක තමයි වැඩේ කියලා. ඇයි මොනවාද? මොනවාද කියන්නේ? මොනවාද මේ ඇතුලේ තියෙන්නේ? මේ තියෙන්නේ සල්ලි. දැන් සල්ලි ගස් වලින් කඩන්න පුළුවන් නේ. එන්න යන්න සල්ලි වත්තට. මේ තියෙන්නේ වගේ සල්ලි ගස් ටික. ඩිල්කෝ ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් මං ගත්ත නයිමිරිස් පැල ටික. මාස දෙකමාරකින් පළදාව ගන්න පුළුවන්. කිලෝ එකක් අඩුම රුපියල් 600කට. එයාලම සල්ලි දීලා ගන්නවා. අනික පර්චේස් 10ක් විතර වැවුවොත් වියදම් ටික අයින් කරලා මාසෙට රුපියල් 60000කට වඩා ලාභයක් ගන්න පුළුවන්. දැන් ඕක කරන්න රස්සාවෙන් අයින් වුණාද? අපෝ නෑ මේ වැඩේට දවසට මහන්සි වෙන්න ඕනේ පැයයි. අනික ඩිල්කෝ ප්ලාන්ටේෂන් එක කට්ටිය අපිට මේ වැඩේ හොඳටම කරගෙන යන්න මුල ඉඳලම උපදෙස් දෙනවා. මේ වැඩේට ඕන පැල බීජ වගා මිශ්‍රණ පුරවපු මලු නෙට්ස් අරවද මේවද ඔක්කොම එයාලගෙන්ම ගන්න පුළුවන්. සල්ලි ගස් වලින් කඩන්න බෑ කිව්වට මේ කඩන්නේ. මෙන්න මුට්ටිය දාලා බලපු නිසා මං ගානේ මුට්ටි නයි මිරිස්. අනේ තෑන්ක් යූ සෙනුර. හයි යාළුවනේ. ඔන්න සල්ලි ගස් වලින් කඩා ගන්න පුළුවන් බිස්නස් අයිඩියා එකක් තමයි
බණ්ඩාරගම තියෙන ඩිල්කෝ ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් ගෙනල්ලා තියෙන්නේ. පිටරටවල් වලට යවන ස්කොච් බොනට් නයිමිරිස් වවලා මාසෙට රුපියල් 60000කට වැඩි ප්‍රොෆිට් එකක් ගන්නත් පුළුවන්. ඩිල්කෝ ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් ඔයාගේ වගාවට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ගන්න පුළුවන් විතරක් නෙමෙයි, ඔයාට ඕන කරන දැනුමත් මුල ඉඳලම ලබා දෙනවා. ඔයා ඉන්න ඕනම තැනකට බීජ පැකට් කුරිය කරගන්නත් පුළුවන්. ඒ වගේම ඕන තැනක ඉඳන් ඔයාගේ ඵලදාව කුරිය කරලා විකුණ ගන්නත් පුළුවන්. එහෙනම් ඔන්න වැඩි විස්තර දැනගන්න ඩිල්කෝ ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් FB ප්‍රොෆයිල් එකයි YouTube channel එකයි බලන්න. බබා දවල්ට කන්න මොනවද තියෙන්නේ? ඊයේ සෙනුර දීපු නයි කොච්චි මුට්ටියේ මං කොච්චි මැල්ලුමකුයි කොච්චි සම්බෝලකුයි කොච්චි සෝස් එකකුයි හැදුවා. පරිප්පු එකටයි ගොඩකොල එකටත් මං හොඳට කොච්චි දැම්මා. මං ඔයාලට උදේට බොන්න නයි කොච්චි කැඳ එකක් හැදුවා. දවල්ට නයි කොච්චි පොඩි මුකුත් දිනෝ ඩෙසර්ට් එකට. මං දැන් බැලුවේ නයි කොච්චි පැක් එකකුත් දාගන්න. කද්දම් මේ අම්මා මස් කෑලි දෙකම බෙදාගත්තානේ. මමනේ ප්‍රෝ. මමනේ වැඩියෙන් මහන්සි වෙන්නේ. අනේ මේ උඹ ප්‍රෝ නම් මම ප්‍රෝ මැක්ස්. මෙන්න මේ කටවහගෙන කාපා මේකත් නැත්තම් මේකත් මං කනවා. නෑ නෑ කමන්නේ මං කන්නම්. අම්මේ මං කැලුම හම්බෙන්න යනවා. පොඩක් හිටපන්. උඹ ඊයේ ගියේ කසුන් කියලා එකෙක්ව හම්බෙන්න නේද? ඔව් ඔව් අම්මේ. බඳින්න කොල්ලෙක් තෝරගන්නවා කියන්නේ ලේසි පස් දෙයක් නෙමෙයි. හතර දෙනෙක් ඉතින් ආශ්‍රය කරලා බලන්න ඕනේ. ඒකට තමයි ඉතින් ප්‍රෝ විදියට කොල්ලෙක් හොයාගන්නවා කියන්නේ. ඕක ප්‍රෝ නම් මම ඒ කාලේ ප්‍රෝ මැක්ස් බං. මම ඒ කාලේ අපේ ඉස්කෝලේ මගේ පන්ති හිටපු කොල්ලෝ 3 දෙනෙක්ට එකපාර ලව් කරා. ඉතින් තාත්තා හිටිය අම්මට වඩා උඩ පන්තියකනේ. අපේ පන්ති හිටපු කොල්ල තුනට අමතරව උඩ පන්ති හිටපු කොල්ල හතරෙන් එක්කෙනෙක් තමයි බං උඹලගේ තාත්තා. හැබැයි ඉතින් ඒ කාලේ පණ දෙන්න හිටපු මිනිහා දැන් නම් කරදර ප්‍රෝ මැක්ස් බං. එක්ස්කියුස් මී මැඩම්ලා. මම පට්ට ප්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් එකෙන්. අපි මේ අවුරුද්ද වෙනුවෙන් සුපිරි බඩු ටිකක් සුපිරි අඩු මිලකට දෙනවා. මැඩම් අපෙන් ගත්තොත් පිට යන්නේ නැහැ, පිටින් ගත්තොත් අපිට යන්නේ නැහැ. අප්පද බල කොල්ලෝ මොනවද ඉතින් උඹ ඒ කියන බඩු? මැඩම් අපි ළඟ තියෙනවා මෙන්න මේ හෙයාර් ඩ්‍රයර් එක. අපි මේක කලින් ඉක්කේ රුපියල් 15000. මේ අවුරුද්ද නිසා අපි මේකට 10%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. මැඩම්ට ගෙවන්න වෙන්නේ පුංචි රුපියල් 13500ක් විතරයි. ඒ කියන්නේ මැඩම්ට රුපියල් 1500ක වාසියක් හම්බ වෙනවා. අනික ඉතින් අපි ගෙදරටම ගෙනල්ලත් දෙනවානේ. අයියෝ 110ට කොල්ල දෙන්නේ අපිට එපා. මැඩම් එහෙනම් 120ක් දුන්නොත් ගන්නවද? 120ක් නේද? එතකොට ගාණ කීයද? මැඩම් මේක අපි කලින් වික්කේ රුපියල් 16875කට. මැඩම්ට මේකට ගෙවන්න වෙන්නේ පුංචි රුපියල් 13500ක් විතරයි. මැඩම්ට 3375ක්ම ලාභයි. ආපෝ 120ක් මදි කොල්ලෝ. 150ක්වත් දෙනවා නම් ඔන්න හිතලා බලන්න තිබ්බා. පුළුවන් මැඩම් පුළුවන් 150ක් පුළුවන්. මේක අපි කලින් වික්කේ රුපියල් 27000කට. මැඩම්ට භාගයට ඩිස්කවුන්ට් දුන්නා මේකට වෙන්නේ පුංචි රුපියල් 13500යි. මැඩම්ට ලොකු 13500ක් වාසි. කොහොමද ලෝකයේ මගේ වැඩ? නිකන්ද මං කියන්නේ උඹ ප්‍රෝ නම් මම ප්‍රෝ මැක්ස් කියලා. බලපන් 110ට තිබුණු ඩිස්කවුන්ට් එක මම 150 කරගත්තා. අනේ අම්මේ අම්මටත් පිස්සු ප්‍රෝ මැක්ස්. මේ මිනිස්සයා එකම බඩුව ඩිස්කවුන්ට් එක වැඩි කරා කිය කලින් විකුණපු ගාණ වැඩි කර ඩිස්කවුන්ට් එක පෙන්නුවේ. ඩිස්කවුන්ට් එක කීයේ වුණත් ගෙවන්න ඕනේ ගාණ 13500යි නේද? ඒක අඩුුන්නේ නෑ නේද? ඇත්තනේ බං. මම ප්‍රෝ මැක්ස් ඇඳුනානේ. අනේ අම්මේ මේ ඔන්න මේ අවුරුද්දට ඇත්තටම 185ක් දක්වා ඩිස්කවුන්ට් ගන්න ඕනේ නම් ඩරාස් පොම්පෝ අවුරුදු වාසි ප්‍රෝ මැක්ස් එක තියෙනවා. අප්‍රේල් 4 වෙනිදා ඉඳලා 8 වෙනිදා වෙනකම් මේ සේල් එක තියෙනවා. රුපියල් මිලියන 50ක් වටින වවුචර්ස් රිඩීම් කරගන්නත් පුළුවන්. ඒ වුණාට ඩිලිවර් කරන්න සල්ලි ගන්නවනේ මැඩම්. මම ගෙදෙට්ටම ඇවිල්ලා දෙනවනේ ෆ්‍රී. ඩරාස් පොම්පෝ අවුරුදු වාසි ප්‍රෝ මැක්ස් එකෙන් ගන්න බඩු වලට ගෙදරටම ඩිලිවරි ෆ්‍රී. මැඩම් එනම් මීට වඩා මටත් වාසි ඩරාස් පොම්පෝ අවුරුදු වාසි ප්‍රෝ මැක්ස් එකෙන් බඩු ගන්න එක. thank you ප්‍රෝ මැක්ස් මැඩම්. හායි යාළුවනේ. ඔන්න මේ සැරේ අලුත් අවුරුද්දට ඔයාලට වාසි ප්‍රෝ මැක්ස් වෙන ආරංචියක්. ඩරාස් පොම්පෝ අවුරුදු වාසි ප්‍රෝ මැක්ස්.
අප්‍රේල් 4 ඉඳලා අප්‍රේල් 8 වෙනකම් දරාස් පොෆෝ අවුරුදු වාසි Pro Max එකෙන් ගන්න බඩුවලට 85% දක්වා ලොකුම ලොකු ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මිලියන 50ක් වටින වවුචර්ස් කලෙක්ට් කරගෙන රිඩීම් කරගන්නත් පුළුවන්. ඩෙලිවරි ෆ්‍රී. අයියා මට මස් කෑලි දෙකක්. දැන් අපි දෙන්නම Pro Max බා. මේ සැරේ දරාස් පොෆෝ අවුරුදු වාසි Pro Max එකේ අපිට ඕනේ බඩු හැමදේම බඩුම ගානට ගත්ත නිසා අපිට Pro Max විදිහට අවුරුදු ගන්න පුළුවන් වුණානේ. මේ පපටම් දෙකක් තාපා. නංගි මට මේ අම්මා කරන දේවල් තවදුරටත් ඉවසන්න බෑ. ඔව් අක්කේ. මේ යන විදිහට තේපල ටිකක් වෙන කාට හරි ලියන්න බැරි. මං ඉවසලා බැරිම තැන තීරණයක් ගත්තා. අද රැට වටින කියන හැම දේම අරගෙන අපි දෙන්න මේ ගෙදරින් පැනලා යමු. මං අම්මගේ තේකට නිදිපෙති දැම්මා. නංගි මං අනාථ මාරුතේ කුණාටු සාගරේ ඉන්නේ. ඉතින් නංගි මට චුට්ටක් කියනවද නිහඬ මාවතේ පාළු නිවාහන කොහෙද තියෙන්නේ කියලා? නිහඬ මාවත නම් මේක තමයි අයියේ. තැන්ක් යූ නංගි. ඔයාට ප්‍රංශ බෙදුම් ටිකක් දෙන්නද? මොනවා? ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් අනේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. එපා අයියේ. අම්මා කෑම එකක් කුරිය කෙනෙක් යතේ ගෙදරට එවනවා කියලා කිව්වා. thank you. ඒ වුණාට නංගි අලපති දෙයක්වත් කන්න. මේව රස ඒවා. එපා අයියේ thank you. ඔයා කන්න. මේ මැඩම්ගේ කෑම එක අපේ අම්මේ උපු ප්‍රංශ බැදුම් ටික අතෙන් ටිකක් සම්ස කකා හිටියේ ඈ පොඩක් ඉන්න ඩෙසර්ට් එකක් කාලම යන්න හොඳේ හොඩෝ ක්‍රෑෂ් අනේ මැඩම් බලනන් එවන්න එපා මැඩම් අක්කේ ඔයාට බඩු වගේක් ඇවිල්ලා. අර කොරියාවෙන් ආපු පෙට්ටිය නේද? ඔව් මැඩම්. තව වැඩිපුර ගාණක් ගෙවන්න තියෙනවා රුපියල් 38000ක්. 38000ක්? මට ඒ බඩු ටික දෙපාරක් ගන්න තිබ්බා මෙහෙන්. කොහෙද බඩු ටික? වෑන් එකේද? මේ තියෙන්නේ මැඩම්. ඈ මේ පොඩි පෙට්ටිය? මගේ හස්බන්ඩ් මීට වඩා ලොකු පෙට්ටියක් එහෙන් දැම්මේ. මේකනේ මැඩම්. කන්ටේනර් එකේ එන්නම මාස 3ක් කල් ගියානේ. මැඩම්ගේ හස්බන්ඩ් නේ වූ ටොෆි චොක්ලට් ඔක්කොම දිය වෙලා. ඉලෙක්ට්‍රික් බඩු ටිකට වෙච්ච දෙයක් හොයාගන්න බෑ. ඊට පස්සේ මැඩම්ට අර හස්බන්ඩ් නේ වූ මේ රාමෙන් පැකට් 50න් 10ක්ම යාඩ් එකේදී මීයෝ කාලා. තව පැකට් 10ක් කැඩිලා තිබුණා. ගන්න දෙයක් නෑ. එතකොට දැන් තියෙන්නේ 30යිද? නෑ මැඩම්. දැන් තියෙන්නේ පැකට් 20යි. අපේ බොස් එයාගේ වයිෆ් ආසයි කියලා රාමෙන් පැකට් 5ක් ගත්තා. මගේ ළමයි 5 දෙනා රාමෙන් වලට හරි ආසයි. ඉතින් මිස් මාත් පැකට් 5ක් තියාගත්තා. අයියෝ අක්කේ. අයියා බඩු පෙට්ටියේ E9 කාවුග එකෙන් නෙමෙයි දනේ. ඒ මොකද්ද? පොඩ්ඩක් ඉන්නකෝ. මේ තියෙන්නේ මේ වගේ ලෝගෝ එකක් තමයිනේ තිබ්බේ. මේ වගේ වුණාට මේක E9 කාවුග එකෙන් නෙමෙයි යන්නේ. E9 කාගෝ එක කියන්නේ කොරියාවේ ඉන්න ලංකාවේ හැමෝම මෙහෙට බඩු එවන විශ්වාසවන්තම කාගෝ සර්විස් එක. බඩු කැඩෙන්නේ බිඳෙන්නේ හොරකම් කරන්නේ නැතුව සාධාරණ ගානට ගෙදරට වෙනවා. අනික මොනවා හරි ගැටලුවක් වුණොත් මනි බෑග් ගැරන්ටි එකක් දෙනවා. ඒ කියන්නේ මොනවා හරි බඩුවක් ඩැමේජ් වෙලා තිබ්බොත් එයාලා ඒ ගාන අපිට ආපහු දෙනවා. මැඩම් අර 38000 දැන් ගෙවන්න පුළුවන්ද? අනේ චූටි අපි අර හෝඩවයි ක්‍රෂ්වයි ලිහල එවන්නකෝ මේ මල්ලිගේ සල්ලි දෙන්න. පොඩ්ඩක් ඉන්න. යාළුවනේ ඔන්න ඔයාලත් දකුණු කොරියාවේ ඉඳන් ලංකාවට බඩු එවනවා නම් විශ්වාසයෙන් පරිස්සමෙන් සාධාරණ මුදලකට එවන්න පුළුවන් හොඳම කාගෝ සර්විස් එක තමයි E9 කාගෝ. ඔයාට තෝරගන්න බොක්ස් සයිසස් 11ක්ම තියෙනවා. බොක්ස් එක ඕඩර් කරාට පස්සේ ප්‍රවාහනය නොමිලේ. ඒ වගේම ලංකාවේ ඔයාගේ ගෙදරටම ප්‍රවාහනය නොමිලේ. ඔයාලගේම බොක්ස් එකක් යවනවා නම් 10% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒ වගේම E9 කාගෝ බ්‍රාන්ච් එකක් මැලේසියාවලත් තියෙනවා. තව දෙයක් E9 කාගෝ ලෝගෝ එක වගේම කොපි කරලා හදපු තවත් පේජස් තියෙන නිසා හරියටම E9 කාගෝද කියලා බලලා ඔයාගේ ඕඩර් එකත් ප්ලේස් කරන්න. අක්කේ අම්මා මේ ලිස්ට් එක වලට දෙන්න කිව්වා. මේ තියෙන අම්මගේ ලිස්ට් එක. මේ තියෙන මගේ ලිස්ට් එක.
මේ තින් වගේ සුදු මහත්තයාගේ ලිස්ට් එක. ඔය තුනම අයියට යවලා යාගේ සල්ලි වලින් මෙහෙට එවන්න කියන්නේ. මේ අයියා කොරියාවි ගුජුම්පියෝ කියලා හිතුවද? ඕනි නම් E9 කාගෝ එකෙන් හිස් පෙට්ටියක් එවන්නම් ෆ්‍රී. මේ බඩු ටික ඕන නම් අයියට සල්ලි යවන්න.